මෙන්න ඩුබායි ගුවන්තොටුපළෙන් විශේෂ නිවේදනයක්. ඩුබායි ගුවන්තොටුපළ දැනුම් දෙනවා සියලුම සංචාරකයින්ට මගීන්ට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිසිදු විදිහකින් පැමිණෙන්නට එපා ගුවන් සේවය විසින් ඔබව සම්බන්ධ කරගත්තේ නැතිනම්. DWC unless they have been contacted by their airlines that their flight is confirmed as schedule continue to change. තවදුරටත් ගුවන් ගමන් කාලවේලාවන් වෙනස් විය හැකි නිසා ගුවන් සමාගම විසින් ඔබට කන්ෆර්ම් කරේ නැතිනම් කිසිදු ආකාරයකින් ගුවන් තොටුපළ වෙත පැමිණෙන්නට එපා කියන නිවේදනය මේ වෙද්දි දැනුම් දීමක් කර තිබෙනවා. ඒ නිසා ඉතාමත්ම අවධානයෙන් මේ දේවල් ගන්න. අනවශ්‍ය අවධානමකට මුහුණ දෙන්නට එපා කියන ඉල්ලීම තමයි අපි ඔබ හැමෝගෙන්ම සිදු කරන්නේ. මේ වෙද්දී ගුවන් තොටුපළ බොහොම පැහැදිලි අර්බුදයකට මුහුණ දී තිබෙනවා එල්ලවන ප්‍රහාරات එක්ක. ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් සීමාවන් ඉතාමත්ම සීමිත ලෙස තමයි ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන්නේ පවතින තත්ත්වයක් එක්ක. ඒ නිසා මේ වෙද්දී ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ඩුබායි වර්ල්ඩ් සෙන්ටර් එක, අල් මකොටුම් ඉන්ටර්නැෂනල් මේ කියන සියල්ලම යම් ආකාරයක తాවකාලික වෙස ගුවන් ගමන් සඳහා වසා දැමීම් වලට මුහුණ දීලා තිබුණේ. ඒ නිසා ගුවන් සේවය විසින් ඔබව කන්ටැක්ට් කරලා එන්න කිව්වොත් ඇරෙන්නට කිසිදු ආකාරයකින් පැමිණෙන්නට එපා කියන ඉල්ලීම මේ වෙද්දී සිද්ධ කර තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී බහරේන් ගත්තත් බහරේනවත් පැහැදිලි ප්‍රශ්නයක් මේ වෙද්දී ඇති වෙලා තිබෙනවා. බහරේනුත් අඛණ්ඩ ප්‍රහාරයට ලක්වන භූමියක් බවට මේ වෙද්දී පත් වෙලා තිබෙනවා. මැද පෙරදිග අර්බුදය ගත්තාම ඩුබායි වල යලිත් පිපිරීම් කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව blast shake Dubai as a blaze cause skyline smoke මේ වෙද්දී වාර්තා වන ආකාරයට සිකුරාදා උදෑසන ඩුබායිහි කළු දුමාරය සහිතව ඔවුන්ගේ ෆයිනෑන්ෂල් හබ් එක ආශ්‍රිත ප්‍රදේශයේදී යම් පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව දැන් ඊට අදාළ උචාරූප කිහිපයක් මේ වෙද්දී පළ වෙලා තිබුණා. වාර්තා වන තොරතුරු වලට අනුව ඩුබායි වල ෆයිනෑන්ෂල් සිටි එකේ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව වාර්තා වන ආකාරයට ඩුබායි අල් කුවස් කියන ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි මේ දුමාරයත් එක්ක වාර්තා වෙලා තිබුණේ. ඩුබායි තොරතුරු වලට අනුව debris from a successful interception of the cause a minor incident of the facade a building in central Dubai. මධ්‍යම ඩුබායි ගොඩනැගිල්ලක් විතර සුන්මුන් කඩා වැටීමක් සිද්ධ වෙලා තිබෙනවා. ගුවන් ආරක්ෂක පද්ධතිය හරහා යම් ආකාරයකින් එල්ල වුණු ප්‍රහාරයක් ව්‍යාර්ථ කරන්නට යාමත් එක්ක ඉතින් යම් අනාරක්ෂිත තත්ත්වයක් ඩුබායි වල මේ වෙද්දී නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ඒ තත්ත්වයේ ඇතුළතදී අප තේරුම් ගත යුතුව තිබෙනවා මේ යුද්ධය ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද මේ ඛේදවාචකය අවසානයේදී දරුණු ප්‍රතිවිපාක සමස්ත මැද පෙරදිග කලාපයටම අත්කර දුන් බව.